let you tell you straight. You don't have a business problem. You have a personal problem manifest in your business. එහෙම කිව්වොත් මං හරි. කවදාවත් බිස්නස් එකේ ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. ඔයාට ප්‍රශ්නයක් තියෙන ඔයාගේ පර්සනල් ඉෂුව එකක්. ඒ පර්සනල් ඉෂුව එක ඩිරෙක්ට්ලිම ඔයාගේ බිස්නස් එකට බලපානවා. ඕක හන්ද තමයි අපි ගොඩක් දෙනා කියන්නේ ඒ බිස්නස් එකට නම් මට නම් හරියන්නේ නැහැ. කවදාවත් මට ඒ ෆීල්ඩ් එකෙන් ගොඩ යන්න බෑ. ක්ලයන්ට්ස්ලා නැහැ. මාකට් එක දැන් ඒක ක්‍රෑෂ් වෙලා. පොඩක් හිතල බැලුවද ඔයාගේම ඔය ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි කරන තවත් කම්පැනි එකක්. ඒගොල්ලෝ ඔයාටත් වඩා හොඳට කරන්නේ කොහොමද? ඒගොල්ලෝ මාකට් ක්‍රෑෂ් වෙලා නම් හැමදේම වෙලා නම් ඒගොල්ලොත් කොහොමද හොඳට කරගෙන යන්නේ? ඉතින් එතකොට ඔයාට එන්න වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ බිස්නස් මොඩල් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ. If you can fix inside you. ඔයාට ෆික්ස් කරගන්න පුළුවන් නම් ඔයාගේ මයින්ඩ්සෙට් එක හයි හදාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒ බිස්නස් එක ගොඩ දාන්න පුළුවන්. ඉතින් බහුතරයකට තියෙනවා limiting beliefs. ඒගොල්ලෝ හැමතිස්සෙම trust කරනවා I'm not qualified enough to go next level. No, I can't work hard. ඒ වගේ හිතා ගන්න බැරි limiting beliefs වගේක් තියෙනවා ඔයාගේ inside. ඔයාට පුළුවන් නම් ඒ ටික නැති කරගෙන proper විදියට ඔයාගේ බිස්නස් එකට බැහැලා ඔයාගේ target වලට යන්න අනිවාර්යෙන් ඒ බිස්නස් එක ඔයාට achieve කරගන්න පුළුවන්. ඉතින් පොඩක් හිතලා බලන්න බිස්නස් එකට කම්ප්ලේන් කරන්න කලින් තමන්ට පර්සනලි කම්ප්ලේන් එකක් දාගන්න. එතකොට ඔයාට හිතෙනවා මොනවාද මගේ ෆික්ස් වෙන්න තියෙන්නේ. The way you look at the business gonna be totally change. එහෙම කරොත් ඔයාගේ බිස්නස් එකේ අනිවාර්යෙන්ම ඔයාට profit එකක් ගේන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකට බනින එක කම්ප්ලේන් කරන එක totally නවතිනවා. එහෙනම් guys see you in the next video.